පාටකුරුල්ලෝ කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා දත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ෆොන්සේකා අලුත් වාහනයෙන් යන තැන සම්බන්ධයෙන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා, ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් ෆොන්සේකා මේ වෙද්දී බොහොම සතුටින් ඉන්නේ. මොකද එයා විදියටම එයාගේ පුතත් එයාගේම අඩිපාරේ යන හින්දා. මොකද එයාත් බිස්නස් පටන් ගන්න මුල් කාලේ ওই විදියටම තමයි වැඩ කළේ. ෆොන්සේකා හිතන්නේ ෆොන්සේකා වගේම ඉදිරියේදී බොහොම දියුණුවකට යයි කියලා එයාගේ පුතා කෙවින්. ඉතින් කෙවින් කොහොමත් අලුතින් පටන් ගත්ත බිස්නස් එක බොහොම ඉක්මනට දියුණු කරගනීවි. මොකද එයා ඒ අරමුණේ දැන් පිහිටලා වැඩ කරනවා. අනිවාර්යෙන්ම ටාගට් එකක් අරගත්තොත් ඒක හොඳට කරන්න එයා උනන්දු වෙනවා. ඉතින් අනිත් එක නිම්නාවිලාගේ පැත්තෙන් ලොකු සහයෝගයක් හම්බ වෙනවා. ඒ වගේම හොඳ යාළුවෝ සෙට් එකක් කෙවින්ට ඉන්නවා. නැති වෙලාවටත් පුළුවන් වෙලාවටත් ඒ යාළුවෝ හැමදාම හිටපු එක ෆොන්සේකා අගය කරා. ඉතින් මේ ගැන වාහනේ පෙන්නලම ගෙදර අයට කියන්න ඕන කියලා තමයි ඇත්තටම ෆොන්සේකා ගෙදර යන්නේ. අලුතෙන් ගත්ත වාහනෙත් අරගෙන. ඉතින් දැනගෙන හිටියට කෙල්සිලා වාහනේ දැක්කේ නැහැනේ. ඉතින් වාහනේ අරගෙන ගියාට පස්සේ ගෙදර අය ගොඩක්ම සතුටු වෙනවා. මොකද අම්මට කෙවින් ගැන ගොඩක් සතුටුයි. මොකද අම්මා කෙවින් ගැන හරිම බයෙන් හිටියේ. ඒ වගේම ෆොන්සේකාත් ගොඩක් බයෙන් හිටියා වුණාට මේ යන ගමන මේ විදියට ගියොතින් ගොඩක් ඉදිරියට සතුටු හිතෙන දේවල් අපිට බලා ගන්න පුළුවන් වේවි කියලා මේ අය අනිවාර්යෙන් කතා කරાવી. මොකද අනිවාර්යෙන්ම කෙවින් පවුලේ අයට ප්‍රශ්නයක් ඇති නොවන විදියට කටයුතු කරනවා කියලා දැන් නම් ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් කෙවින්ගේ අලුත්ම කාර් එක අරගෙන බොහොම සතුටින් අම්මයි තාත්තයි කෙවින් ගැන කතා කරાવી. ඒ වගේම ඇත්තටම කෙල්සිත් ගොඩක් සතුටු වෙනවා. මල්ලි කොහොමින් හරි එයාගේ මුලින්ම පටන් ගත්තු වැඩේ බොහොම සාර්ථකව කරගත් එක ගැන අක්කා විදියට එයාටත් ලොකු සතුටක් තියෙනවා. ඉතින් ඒකට නුරාන්ගේ නම් වැඩි කැමැත්තක් නැති බව මේ වෙද්දි කෙල්සිට තේරිලා තියෙනවා. නමුත් කෙල්සි නම් අම්මා තාත්තා එක්ක බොහොම සතුටින් ඉන්නවා. ඉතින් ඔයාලට සුබ දවසක්.